කමන්නේ අරු ඉන්නවා ඉතින් බලන්න ඕන. අඩෝ කොහෙද බං ගියේ අරු මේ කිරියම්මට අසනීපයි කියන්නේ? කිරියම්මට? ඔව් දැන් අර කිරියම්මට අසනීපයි කියන්නේ. කිරියම්මට අසනීපක් තිබ්බනම් තමයි කකුල මාරම මං දැන් තිබ්බේ. අම්මට තිබ්බේ නම් අද බේරන්න බැරි වෙයි ඔය. එහෙම එකක් නෑ. ඕන රිසර්ච් කරනවා කියලා අන්නෝදෝ කිරියම්ම පාවලා ඉන්නේ. මේ මොනවද කියලාද? සුද මම කිව්වේ. එහෙනම් කමන්නේ. ඉතින් කියන්නේ කොහොමද දැන්? රිසල්ට් ඇවිල්ලා ඔබලා කතාවකුත් නෑ මුකුත් නෑ. අතපාත් කරපන් කිනිල්ල ගඳයි. ඕ එහෙම නෑ. මම මේ උඹලට කෝල් ගත්තා මේ දවස් ටිකෙන් වැඩ නැති ඉන්න මේ පොඩ්ඩක් පාර පැත්තට යද්දි බෝලා දැක්කේ. මේ පොඩි කේස් එකක් කියලා අයියේ. ඒක තමයිනේ. තාතෝ තරම් මරාගෙන කනද නැහැ. ඉතින් කියහන්කෝ දැන් උඹලා රිසල්ට් අරුත් ගියා ඔබ කියහන්කෝ උඹලා දැන් රිසල්ට් කොහොමද කියලා. ඕ අපි රිසර්ච් කියන්නේ මොනවා කතා කරන්නදානේ. මම සුපි කතාවක් කියන්න. මොකද්ද? සැලූන් එක අක්කා. ඔය සැලුන් එකේ. හන්දියේ සැලූන් එකේ. ඔව්. වස් එකනේ යාළුවා ඉතින්. පිස්සුද එහෙම සම්බන්ධයක් තිබ්බේ නෑ ඉතින්. කිලෝ 3මාරක යෝධ 7ක්. ඒක පැනලා ගිහිල්ලා ඔයි. ඉරාවට ඇත්තේ මොකද පැනලා ගිහිල්ලා ඒක. ඔය දුකක් නෑ. තුද මාත් එක්ක එහෙම කතා බහ කරලා මට දුක නෑ බං. බලපන් මගේ ඇහෙන් කදුලක් කියනවද? කදුලා. නෑනේ. ඒක තමයි උඹලට ඔය පේන්නේ නෑ. මම සිල් බිඳගත්තේ මුල් සිඳගත්තේ කුසුමක් නිසා. එයි මොකක් කරකිවද? නෑ මේ හැට රොඩ්ඩක් ගියා ඔය මේ පුත්ත රතු වෙලා නේ. ආ ඔව්. ඒ රොඩ්ඩක් ගිහිලා වෙන ගමන් ඔය ඒකයි කදුලේ ඉන්නේ වෙන ප්‍රශ්නයක් නෑ නැත්තම්. තාත්තා බං hina වෙන්නේ. පොඩි කීන්න මලක් වුණායි. ඒ hinaයයි ඒකට. ඇයි මොකද අවුල? අර වගේ අර පැනලා ගෙල්ල. ඒ ගැඹිරි මාතාවක් වුණා. ඒ දුක නැද්ද ඔයාට? නෑ මොන දුකක්ද බං අපිට දුක මේ පේනවාද වගේ මූණේ දුක? ඔය දුක අපේ නෑදී. ඒකනේ. ෂුවර් නේ ෂුවර් නෑද? ෂුවර් දුක නෑ ඔක මොළ විහිළුව කරත් මට දුක නෑ බං. අඩෝ බං බලංකෝ මං යන්නත් ආයේ මචං පාරටත් එක්ක හරිද? දැන් වෙලක් නෑ බං. යනවා කියන්නේ? මං ගෙදර යන්නම් ඔය. යනවා? නෑ අවුල අපි කයිය කාලේ? නෑ පිස්සුද? ඒ දුක නැද්ද සිරාට? නෑ පිස්සු දුක නෑ. ෂුවර් නේ? නෑ ඒවෝ මේ පාරක් වෙලා තියෙන දැන් ගෙදර යන්නත් ඕනේ බං. අවුල නෑ මං යන්නේ. හරි. ඒ ෂුවර් නේ? නෑ. අරු ගියාද බං? ඔය බං උඹ යලුවේ? අය ලන්නාන වැඩ කොල්ලගේ පරමත් එළියට දැ. අඩෝ සිරාවට නානේ. දුන්නනේ වැඩි. අයියේ දුක නෑනේ. දුක නෑනේ. අනේ ඵලයන් බං ලබ්බේ දුක. යදිම පාරේ